2024 ඔක්තෝබර් 15 වන දින ටිෂී කෙල්ලගේ නමට අයිතිකරු වන කළුබරු ලාල්ලාගේ දනුෂ්කලවාන් හේවා විතාරණ නොහොත් යකඩ මුවන් අප සමග වැඩ කිරීමට පැමිණ ලදී. ඔහුට ඒ සිහරානි දේවල් සියලු දේම කිරීමට හැකියාව පවතී. ඔහුගේ කතාව දැන් සවන් දෙන්න. හැබැයි මෙහෙමයි අපේ හොස්ටාර් කෙනෙකුට එකයි ඉන්නේ. ෆෝන් නම් ෆෝන් යකඩ නම් යකඩ. ඒක දාන්න බෑ මම කියනවා. අනම්මන නම් අනම්මන. මොකද දාපයි. ඔහු වැඩ කරන එවුන් සමග එකතු වීම සඳහා කපට නාරියෙකුසේ පළමු වරට මෝ තුන් දෙනෙක් නිර්මාණ කර බල්ලෙකු වෙනස. ඔහුගේ තව විස්තරයක් නේ. කක්ක බාර කෙරෙලා මගේ දාලා ගියා. හැදිලා මගේ දාලා ගියා. ගියා පරාන් කරවව ගියා. කක්කවර මගත් දාලා ගියේ. මගේ ලොක්කේ මගේ දාලා ගියා. ඕනේ මගේ දාලා ගියා. ඕකට තව කක්කබර වැඩිය ලැබේවා කියලා ලියා. ඒක විතර කල්තිමු. වණියට වැඩියෙන් කක්ක වේවා. වැඩියෙන් කක්ක වේවා. කක්කා වේවා. කා වේවා. යවේවා යවේවා. මීට තීන් මීට ඉංජිනේරින් මීට අයියෝ හැමනේ දෙක පුර ටීම් නෑ මීට ඒ දාම මීට අපේ ටීම් එක මීට අපේ අපේ මීට ටොයිලට් වාසී කියලා ඒ කක්කා බණියට පිටින් කා බණියට බණියට පිපිස පිනිස පූජා කරනවා වෙට්ට විත්තල කට්ට කයිරා ටික ලවහන්න හොත් බනියා මුවා නිර්මාණය කරලා තියෙන්නේ ගෙදර ඉන්න බල්ලා කරුව ඇරගෙන. ඕක මාට්ටුනේ ඉදර ගැනි දවසක් කෙලෙවුවට පස්සේ අලුත් අවුරුදු දවසේ බල්ලා යූ හොටෙල් එකට ආවා. එදා තමයි දැක්කේ බල්ලා යූ දෙන්නම එකම විදිහ කියලා. මූ ගැන කතා කරනකොට මූගේ පුරුදු අමතක කරන්න බෑ. මූ ටික කාලයක් වැඩ කරගෙන යනවා. යනකොට මූට හැමදාම වල් පැන්ට බොන්න ඕන වෙනවා. රැට වල් පැන්ට බීලා උදේ හැමදාම උදේ තියෙන දවසේ වැඩට එන්නේ 8:00ට. හවස වැඩ තියෙන දවසේ එන්නේ හැමදාම 2:00ට. ඇය වැඩ තියෙන දවසේ එන්නේ 11:00ට. නෑ 11:45ට. තව කේසයක් තියෙනවා. ඔය අනිත් කාරණාව තමයි ඔබට ඕනින් ලෙට සතුන 4ක් ගෙවුවත් වැඩන්නේ ඔබ වෙලාවට වැඩට එන්න. ඔබ කෙසල් කියලා මේස් කන වීඩියෝ එකක් ඔය තියෙන්නේ. ඔබට ආය පැය ගාන ටොයිලට් එකේ ගිහලා චූ කරනවා කියලා යන පැය 3කටවත් ඉන්නේ නෑ. ඔබ ගැන දන්නේ අපි විතරයි. උඹට සුබ වන්දනයක් වේවා. මතක් කරලා අපේ උන්ට කේක් කෑල්ලක් නැතත් වල් පැන්ඩ බෝතලයක් කර දීපන්. මාළුවෙක් අල්ලගෙන එන්නේ.